අද අපි යන්නේ නකලස් වල සුන්දර දියැලක් බලන්න. ඒ දියැල්ල තමයි ජෝඩුවැල්. ඉතින් ජෝඩුවැල්ල ගොඩක් අය දන්න දියැල්. නකලස් වල එන කට්ටිය අනිවාර්යෙන් මෙතෙන්ට යන්න අමතක කරන්නේ නැහැ. මොකද බඹරැල්ල පංගලෙන් හරහා බඹරැල්ලට එනවනම් බඹරැල්ල හරහා දවටගල නකලස් නගිනවනම් මේ නකලස් වල නගින්නකොට අනිවාර්යෙන් මේ දියැල්ල හම්බ වෙනවා. මොකද මේ දියැල්ල පාරායින්ට හොඳටම පේන දියැල්ල. ඉතින් අද අපි සංචාරය කරන්නේ මේ ජෝඩු දියැල්ල හොයන්න. මේ දියැල්ලට පාරවල් දෙකකින් ඇතුල් වෙන්න පුළුවන්. එක පැත්තක් තමයි ගෝමර පාර හරහා හාගල පාලම ළඟ උට යන්න පුළුවන්. අනිත් පාර තමයි බඹරැල්ල ගම්මුදාව හරහා නැත්නම් නකලස් ගම්මුදාව හරහා ඇතුල් වෙන්න පාරක් තියෙනවා. වාහනයක යන්න පුළුවන් පාරක් විදිහට තමයි ගොඹරේ හාගල හරහා යන පාර යන පාර ගොඩක් කන්ද. හැබැයි මේ දියැලට ලේසිම ළඟා වෙන්න පුළුවන් පාර ඒ පාර. මොකද අනිත් පැත්තෙන් ආවොත් එහෙම පයින් කිලෝමීටර් එකමාරක් දෙකක් වගේ ප්‍රමාණයක් එන්න ඕනේ. මෙතනින් ගියොත් එහෙම මීටර් 500ක් විතර තමයි මේ පාර හම්බෙන්නේ. එතකොට ඔයාලා එනවනම් ගොඹර පැත්තෙන් එන්නත් පුළුවන්. ඒ කියන්නේ සංගප්පුව හරහා එන්නත් පුළුවන්. ඒ පැත්තෙන් රංගල හරහා එන්නත් පුළුවන් මෙතෙන්ට. එතන ගොඩක් අය වෙනවා වගේම ඔබ වැස්ස කාලේ දෙනවා නම් පිටුවෙන් ගොඩක් අමාරු. මේ දැක්ක ගොඩක් අඩු හින්දා තමයි ඒක පුළුවන්. මොකද වැසි දවස් වලට වතුර පොඩක් සැර වෙනවා. අප මෙතන නානවා නම් මොකද සැරෙන්නේ හේතු අපට උදේ මේක වතුර ප්‍රමාණය දෙන්නේ නැහැ. වගේ තියෙනවා නම් නාලේ බලන්න අපිට හොයාගන්න බැහැ. ඒක නකලස් කන්ද ඉඳලා කන්දට වැස්සොත් අනිවාර්යයෙන් පළලහට වතුර එන්නේක පුළුවන්. ඔබ මෙතන නානවා පොඩක් පරිස්සම් වෙන්න. ඒකනම් පරිස්සම් වෙනකොට තේන්නේ ඒක වගේ පාට කරනවා. ඒ වගේම ඔබ එන්නේ ඔබ සිංගරත්නයේ වේදනාව වටිනකොට ප්ලාස්ටික් වල යන ප්ලාස්ටික් කෝටින් වලින් ඒක පුරවන්න එපා. ඔබ මතක තියාගන්න. අනිවාර්යයෙන් ඔබ දෙනදී අරගෙන